ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු මාතෘකාවක් ගැන. ඒ තමයි නිබ්බාණය. එහෙමත් නැත්නම් පරමාරමුණ. දැන් පොඩ්ඩක් හිතන්න හැම දෙයක්ම හැමතිස්සෙම වෙනස් වෙන මේ ලෝකේ ඇත්තම ස්ථිර සනසිලිදායක දෙයක් තියෙන්න පුළුවන්ද? අපි මේ විග්‍රහය පුරාම හොයන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක්. හොඳයි. ඒ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන යන්න නම් අපි මුලින්ම යථාර්ථය කියන දේ දිහා බලන විදි දෙකක් ගැන කතා කරන්න ඕනේ. අභිධර්මයට අනුව යථාර්ථය දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය, අනෙක පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය කියන්නේ සරලවම අපි එදිනෙදා දකින ලෝකය. අපි පුටුව, ගහ, මිනිස්සය කියලා නම් පාවිච්චි කරනවානේ අන්න ඒක. හැබැයි පරමාර්ථ සත්‍ය කියන්නේ ඒ දේවල් වල ඇතුළාන්තය. ඒ කියන්නේ ඒ දේවල් හැදිලා තියෙන මූලිකම දේවල් ගැන. ඒවා නිතරම වෙනස් වෙනවා. මෙන්න මෙහෙම හිතමුකෝ. පුටුවක් අපිට පේන්නේ පුටුවක් විදියට. ඒක තමයි සම්මුති සත්‍යය. ඇත්තටම ගැඹුරින් බලුවොත් ඒක කියන්නේ මොකන්ද? ලී කැලි ටිකක తాවකාලික එකතුවක් විතරයි. ඒ ලී කැලි ටික වෙන් කරොත් පුටුව කියලා දෙයක් එතන නැහැ. හරි. එහෙනම් අපි බලමු මේ නිතරම වෙනස් වෙනවා කියන පරමාර්ථ ලෝකේ හැදිලා තියෙන්නේ මොනවද කියලා. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අන්න ඒ පරමාර්ථ සත්‍ය තුනකට අයිති. එකක් තමයි චිත්ත, ඒ කියන්නේ අපේ සිත. අනිත් එක චෛතසික, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, සතුට වගේ හිතේ ඇති වෙන දේවල්. තුන්වෙනි එක තමයි රූප, ඒ කියන්නේ අපේ ශරීරය ඇතුළු මේ භෞතික ලෝකය. වැදගත්ම දේ තමයි මේ තුනම හේතුව නිසා හටගන්න දේවල්. ඒ කියන්නේ ඒවා ස්ථිර නෑ. හැබැයි මේ නිතරම වෙනස් වෙන නීතියට අහුණු වෙන ඒ හැම දෙයකින්ම එහාට ගියේ එකම එක යථාර්ථයක් තියෙනවා. අන්න ඒකට තමයි අපි නිබ්බාණය කියන්නේ. නිබ්බාණය තමයි හතරවෙනි පරමාර්ථ සත්‍ය. අර කලින් කිව්ව සිත්, චෛතසික, රූප කියන තුන වගේ නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද ඒක කිසිම හේතුවක් නිසා හටගන්න දෙයක් නෙවෙයි. හේතුවක් නිසා හටගන්නේ නැහැ කිව්වේ මොකක්ද? ඒ කියන්නේ නිබ්බාණයට ආරම්භයක් නැහැ, මැදක් නැහැ, අවසානයක් නැහැ. අපි අත්දකින කාලය, හේතුඵල මේ කිසිම දෙයකට ඒක යටත් නැහැ. සරලවම කිව්වොත් නිබ්බාණය කියන්නේ දුක සම්පූර්ණයෙන්ම ඉවර වෙන තැන. හරියට අපේ හිත ඇතුලේ නිතරම ඇවිලෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන ගිනි, අන්නේ ගිනි සම්පූර්ණයෙන්ම නිවිලා යනවා වගේ දෙයක්. මෙතනදී ගොඩක් දෙනෙක්ට වෙන වරදක් තියෙනවා. සමහරු හිතනවා නිබ්බාණය කියන්නේ සදාකාලික සුවදායි හිතක්, එහෙමත් නැත්නම් විඥානයක් කියලා. නෑ, ඇත්තට මේක එහෙම දෙයක් නෙවෙයි. නිබ්බාණය කියන්නේ අර හේතුඵල නිසා ඇතිවෙන චිත්ත, චෛතසික, රූප කියන මුළු ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම නතර වීම. හරි. එහෙනම් අපි බලමු ඇයි නිබ්බාණය කියන දේ හුදෙක් සංකල්පයක් විතරක්ම නොවි පරම සැනසීම, උතුම්ම සතුට වෙන්නේ කියලා. මෙන්න මේ හිතන්න. අපි ඉන්න මුළු ලෝකයේම අපේ හැම අත්දැකීමක්ම එක දිගට පත්තු වෙවි නිවෙන ලයිට් බල්බ් ගොඩක් වගේ. එකක් පත්තු වෙනවා, නිවෙනවා, අනිත් එක පත්තු වෙනවා. හැමදේම අස්තිරයි. නිබ්බාණය කියන්නේ අන්නේ පත්තු වෙවි නිවෙන සෙල්ලමෙන් එහා පැත්තේ තියෙන කවදාවත් වෙනස් නොවන නිශ්චල ස්ථාවර ආලෝකය. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙන තැන. ඉතින් මේක තමයි ප්‍රඥාව තුලින් අවබෝධ කරගන්න පුළුවන් පරම ශාන්තිය, හැම වෙනස් වීමකම අවසානය. කවදාවත් නැති නොවන නොසැලෙන උතුම්ම සතුට. අවසාන වශයෙන් අපි මේ ගැන මොහොතක් හිතමු. මේ ඉපදීම්, නැසීම්, මේ හැම වෙනස් වීමකින්ම සම්පූර්ණයෙන්ම මිදුණු සැනසීමක්. ඒක කොයි වගේ අත්දැකීමක් වෙන්නේ නැත්ද?